අද මම ඔබලා සමග කතා කරන්න සූදානම් වෙන්නේ අපේ බෞද්ධ ජීවිතයේ ඊටාම වැදගත්, ඊටාම ආනුභාව සම්පන්න, ඒ වගේම අපට මහත් පිහිටක් වෙන අංගුලිමාල පිරිත ගැනයි. මේ පිරිත ගැන දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒත් මේකේ ගැඹුරු අර්ථය, මේකේ ආනුභාවය ගැන අපි කොච්චර දන්නවද? අංගුලිමාල පිරිත, මේකේ කතාව මොකද්ද? අංගුලිමාල පිරිත කියන්නේ නිකම් පාඨයක් නෙමෙයි. මේකට තියෙන්නේ පුදුමාකාර ඉතිහාසයක්. අතීතයේ හිටියා අංගුලිමාල කියලා මහා භයානක මිනිමරුවෙක්. දහස් ගණන් මිනිස්සු මරලා මිනිසුන්ව බයෙන් තිගැස්සුවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ අසීමිත මෛත්‍රිය නිසා මේ අංගුලිමාල කියන මහා අපරාධකාරයා පවා වෙනස් වුණා. සසුන්ගත වෙලා භාවනා කරලා අන්තිමේදී රහත් භාවයට පත් වුණා. අංගුලිමාල පිරිතේ ආනුභාවය පහළ වුණේ කොහොමද? දවසක් අංගුලිමාල මහ රහතන් වහන්සේ දැක්කා දරු ක්‍රසූතියෙන් දරුණු විදිහට පීඩා විඳින ගැබිනි මවක්. එතුමාට ඒ මව ගැන මහත් කරුණාවක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ඇහුවා, ස්වාමීනි, මම මේ මවට පිහිට වෙන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කිව්වා, අංගුලිමාල, ඔයා දැන් ආර්ය ජාතියෙන් උපන්නාට පස්සේ, ඒ කියන්නේ රහත් වුණාට පස්සේ කවදාවත් හිතාමතා සතෙකුගේ ජීවිතයක් නැති කලේ නැහෙනි. ඔන්නෝක සත්‍යයක් නම් ඒ සත්‍ය බලයෙන් මේ මවටත් දරුවටත් යහපතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. අංගුලිමාල මහරහතන් වහන්සේ ඒ විදිහටම කළා. එතුමා කිව්වා, යතෝහං භගිනී ආර්යාය ජාතියා ජාතෝ නාබිජානාමි සංචිච්ච පානං ජීවිතා වෝරුපේතා තේන සච්චේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බස්සාති. ඒ කියන්නේ, සහෝදරිය, මම රහත් වුණ දවසේ ඉඳලා හිතාමතා කිසිම සතෙකුගේ ජීවිතයක් නැති කලේ නැහැ. ඒ සත්‍ය බලයෙන් ඔබට යහපතක්ම වේවා, දරුගබටද යහපතක්ම වේවා කියලා. මේ සත්‍ය ක්‍රියාවේ ආනුභාවයෙන් ඒ වේදනාවෙන් හිටියේ මවට පුදුමාකාර විදිහට දරුවා සූසේ ප්‍රසූත කරන්න පුළුවන් වුණා. එදා ඉඳන් මේ පිරිත කල්පයක් පුරා බලය පවතින පිරිත විදිහට ප්‍රකට වුණා. අංගුලිමාල පිරිතේ බලය අපිට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද? අංගුලිමාල පිරිත කියන්නේ නිකම් වචන ටිකක් නෙමෙයි. ඒක පිටුපස තියෙන්නේ මහා රහතන් වහන්සේ නමකේ අසීමිත ගුණානුභාවයයි, සත්‍ය බලයයි. ගැබිනි මවුරුන්ට සහ දරුවට ආරක්ෂාව තමයි මේ පිරිත තියෙන ප්‍රධානම ප්‍රයෝජනය. දරු ප්‍රසූතිය පහසු කරවන්න, මවටයි දරුවටයි නිරෝගී සුවය ලබා දෙන්න මේ පිරිතට පුදුම බලයක් තියෙනවා. සියලු උපද්‍රව දුරු කිරීම, අමනුෂ්‍ය දෝෂ, ග්‍රහ දෝෂ, වෙනත් ඕනෑම බාධකයක් දුරු කරන්න මේ පිරිත කියන එක, අහන එක මහත් පිහිටක් වෙනවා. මානසික සහනය, හිතට සාමය, සැනසීම, සංසුන් බවක් ලැබෙනවා. අපි පිරිත් ඇහුවාම දැනෙන ඒ සහනයම මේ පිරිතෙත් තියෙනවා. ආත්මික ශක්තිය, මේ පිරිතේ තියෙන කරුණාව, සත්‍ය බලය අපේ හිතටත් ශක්තියක් වෙනවා. අපි මොකද කරන්න ඕනේ? අපි මේ අංගුලිමාල පිරිතට සවන් දෙනකොට, කියනකොට පූර්ණ ශ්‍රද්ධාවෙන් යුතුව කරන්න ඕනේ. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ ගුණ සිහිපත් කරලා ඒ සත්‍ය බලය ගැන විශ්වාසයේ තියලා අපි මේ පිරිතට සවන් දෙමු. විශේෂයෙන්ම ගැමිනි මව්වරු ඉන්නවනම්, නිවසේ දරු ප්‍රසූතියට බදාපොරොත්තුවෙන් ඉන්න අය ඉන්නවනම් මේ පිරිත නිතර සජ්ජායනා කරන්න, ශ්‍රවණය කරන්න. ඔබේ දරුවට, ඔබට, පවුලේ සෑමටම මේ පිරිතේ ආශිර්වාදය ලැබේවි. ඒ වගේම අපි හැමෝටම මුහුණ දෙන්න වෙන ඕනෑම කරදරයකදී, බාධකයකදී මේ අංගුලිමාල පිරිත අපිට ශක්තියක්, පිහිටක්, ආරක්ෂාවක් වේවි. ඔබ සෑමට තෙරුවන් සරණයි.